අද වෙනකොට අපේ රටේ තියෙන්නේ පාපිසි ආණ්ඩුවක්. මේ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ආපු 100 පාපිසි 150 දෙනා 59 දෙනා හානව හැමක් ලොවෙත් නැති වෙන්න. ඒකින්ද දැන් ජනාධිපතිවරයාට මාසෙකට සැරයක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රෙදි හොදපු ජනාධිපතිවරයාට මේ 159 දෙනා හාන හැම හින්දා දැන් සතියකට සැරයක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක අපුල්ලන්න හොදන්න වෙලා තියෙනවා. දැන් ජනාධිපතිතුමාට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. එතුමාට සතියකට සැරයක් පාර්ලිමේන්තුවට එන්න වෙනවා. මේ විදිහට දිගටම යන්න වුණොත් ජනාධිපතිතුමාට දවස ගානේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ 159 දෙනා හාන හැම හොදන්න වෙනවා. ඒ නිසා වැඩි දවසක් යන්න කලින් මේ ජනාධිපතිවරයා ඉතිහාසගත වෙනවා වැඩිම වාර ගානක් පාර්ලිමේන්තුවට ආපු ජනාධිපතිවරයා විදිහට. වැඩිම වෙලාවක් පාර්ලිමේන්තුවේ කතා කරපු ජනාධිපතිවරයා විදිහට. ඒකින්ද වැඩි දවසක් යන්නේ නැහැ. සුනිල් හඳුන්නෙත් ඇමතුමාගේ ළඟ තියෙන අර ගීනස් වාර්තාවයි නොබෙල් වාර්තාවයි දෙකම ජනාධිපතිතුමාගේ අතටපත් වෙනවා. ඒ වගේම දැන් ප්‍රධාන කාරණා තුනක් මූලික කරගෙන මේ වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව අපි 21 වෙනිදා දැවැන්ත දේශපාලන රැස්වීමක් කරනවා කිව්ව විතරයි මේ මාලිමාවේ පාපිසි ටිකටයි මාලිමාවේ නායකයෝ ටිකටයි දැඩි මානසික ආතතියක් ඇති වෙලා. දැන් මාලිමාවේ පාපිසි ටික හරියට හැසිරෙන්නේ ගාල කඩාගත් හරක් ටික වගේ. මේ කියන එක මේ මතක නැහැ. මේ නුගේට රැස්වීමට සෙනග ඉන්නේ නැහැ කියනවා. ඒ නැත්තම් සෙනගාවොත් ඊට වඩා තුන්ගුණයක් ගේනවා. ඒ නිසා ඔවුන් දන්නේ නැහැ ඔවුන් මොනවද කරන්නේ ඔවුන් මොනවද කියන්නේ කියලා. ඔවුන් දැඩි මානසික ආතතියට පත් වෙලා තියෙනවා මේ රැස්වීම පවත්වන්නත් කලින්. ඒ වගේ මාලිමාවේ නායකයා ගම්මන්පිල ඇමතුමා කිව්වා වගේම අයවැය කතාවේදීත් විරුව සමරද්දීත් ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ කතා කරන්නේ මේ රැස්වීම ගැන. ඊළඟට හෙට දවසේ මේ රැස්වීමට අභියෝග කරන්න කුඩු රැස්වීමක් සංවිධානය කරලා තියෙනවා තංගල්ලේ. ඊළඟට ත්‍රිකුණාමල බුදු පිළිමය සිද්ධිය නිර්මාණය කරලා ජාතිවාදය උස්සලා බැලුවා මේ රැස්වීම කඩාකප්පල් කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා අද වෙනකොට සියලුම ඒ ආණ්ඩුවේ කඩාකප්පල්කාරී ක්‍රියා අපි ඒකාබද්ධව පරාජය කරලා තියෙනවා. ඒ නිසා අද මාලිමාවේ නායකයන්ටයි පාපිසි ටිකටයි ඉතුරු වෙලා තියෙන්නේ කොහොම හරි 21 වෙනිදාට කෘතිම වැස්සක් වස්සල හරි මේක කඩාකප්පල් කරන්න පුළුවන්ද කියලා බලන උත්සාහය විතරයි. ඒ ඉඳ බොහොම වක්කීමෙන් කියනවා අපි මේ මාලිමාවේ පාලකයන්ට නායකයන්ට කියනවා මේ දක්වා ඔබ දැක්කේ කසකරුව විතරයි. කසකරුව දැකලා මෙතරම් ආතතියක් හැදුවා නම් 21 වෙනිදා නුගේගොඩදී මහා පෙරහැර දැක්කම ඔය ආතතිය හොඳ කරන්න බැරි පිස්සුවක් බවට පත් වෙනවා. ඒ නිසා 21 වෙනිදා රැයට කරුණා කරලා ගිහිල්ලා අංගොඩ රෝහලට ඇඩ්මිට් වෙලා ඒ පිස්සුවට අදාළ බෙහෙත් ගන්න කියලා අපි මාලිමාවේ නායකයන්ට කියනවා. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනා බහුපක්ෂ ක්‍රමයේ ගරු කරන සියලු දෙනා මේ වංචනික ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව මොන බාධක දැම්මත් මොන ප්‍රශ්න ඇති කරත් නුගේගොඩට 21 වෙනිදා එනවා. ඉතිහාසගත සෙනග නුගේගොඩට ඇවිලා අතුරු සිදුරු නැතුව එකම ජන ගඟක් බවට නුගේගොඩ පත් වෙනවා කියන සුබ පණිවිඩය ඔබට ලබා දෙනවා. ස්තුතියි.